පන්තියේ ළමයි ඔයත් එක්ක හරියට හිතවත් වගේ නේද? එහෙම තමයි ඉතින් ටීචර් කෙනෙක් වුණාම නේද? අයියා අනේ මට විනාඩියක් දෙන්න. අයියේ මල්ලි නංගි කතා කරා මේ අර සහේලිගේ ඔෆර් ලෙටර් එක රෙඩි කියලා කැම්පස් එකෙන් ඉන්ෆෝම් කරාලු. ඒ කියන්නේ තවස් දෙක තුනක් යනකොට අපි ලෙටර් එක හම්බ වෙයි. ඔව් එහෙම වුණොත් මාසයක් වගේ ඇතුළත යන්න පුළුවන්. අනේ හොඳයිනේ අයියේ නා. ඒකත් එහෙනම් ඉවරයි. අයියට එහෙනම් සතුටෙන් ඉන්න පුළුවන්. අයියේ මේ මං අයියට පස්සේ ගන්නද? මම මේ පුංචි හදිසි වැඩකට ඇවිල්ලා ඉන්නේ. මේ මං එන ගමන් අයියව හම්බෙන්න එන්නම්කෝ. හරි මල්ලි. උත්සන්නයි. හරියි පුසරණ. අයියා කතා කරේ. නැත්තම් මං උස්සන්නේ නැහැ. මල්ලි අයියට ගොඩාක් ආදරේ පාටයි. නැතුව මම මහන්සි වුණාට අපේ පවුල කොට දැම්මේ අයියා. දැන් ඉතින් ඔය කරන රස්සාව වුණත් ඉතින් ලේසි පාස් වෙ ගන්න නෙමෙයිනේ. බුදුම්මෝ ඒ කාලේ පාස් කරපු විභාග කන්දරාව. අයියේ ඒ වලට සෑහෙන මහන්සි වුණා. ඇත්තම කිව්වොත් ඉතින් අයියා තමයි අපේ පවුලේ අරටුව.